හරිද? ඔය ළමයිට ගැලපෙන්න කියන්නේ. දැන් මෙහෙමනේ. අර මං අර කියපු කතාවම තමයි. මොකද්ද? සමහර වෙලාවට සමහර ළමයිකුට මේ පාර ඉගෙන ගන්නවා කියන පාර පහසුද අපහසුද? මානසිකව පහසුද අපහසුද? සමහර ළමයිව නිකන් අය මරනවා වගේ පොතක් අලනවා කියන්නේ අම්බෝ මොන විකාරයක්ද මේ විභාග හොයාගත්තේ කවුද මොකාද ඕකට නම් හොඳක් වෙන්න එපා කියලා තමයි ඉන්නේ. ඒ ළමයිට ඒක මහා අපහසුයක් දුකක්. හරිද? ඒ ළමයි සැපපාර හෙව්වොත් අනේ පොතක් නැති ජීවිතේ කොච්චර සැපද පාඩම් කරන්න නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉස්කෝලේ නැති රටක් තියනවද? මම නම් ඒ රටට යනවා. ඔහොම හිත හිත ඉන්න එක. හරිද? ඔහොම හිත හිත ඉන්න එක ඉතින් ඒක සැපවත්. අන්න ඒතකොට සැප ජීවිතයක්. ඒක එයාට අනුව සැපසේ ඉන්නවා. හරිද? ඔන්න ඉතින් එයාලා මුකුත් වැඩ නොකර පාඩම් කරන එයාලට දුක සැප විඳ විඳ ඉන්නවා. හරිද? එතකොට එයාට අනාගතේ මොකද වෙන්නේ? දැන් සැපයි කියලා හිතුවට අනාගතේ ඉතින් මුකුත් නැහැ නේ ඉතින්. ඒක අනාගතේ ටිකක් ඔය වයසට ගියාට පස්සේ ඔන්න ඉතින් විවාහ වෙන්න වෙනවා. විවාහ නොවී හිටියත් අපි හිතමුකෝ විවාහ වෙන්න නොවී ඉන්නවා. අම්මා තාත්තා ලෙඩ වෙනවා. හරිද? අම්මා තාත්තා අසනීපනේ මනුස්ස දෙන්නට හැමදාම සල්ලි හම්බ කර කර දෙන්න බෑ. ඊට මේ අහිංසකයට මොකද වෙන්නේ? ජොබ් එකක් හොයාගෙන යන්න ඕන. ඔයාලට ඔහොම වේවි මේ විදිහට වැඩ කරේ නැත්තම්. ජොබ් එකක් හොයාගෙන යන්න ඕන. කවුද ජොබ් දෙන්නේ නැහැ. මොලේකුත් නැහැ දැන්. ඇයි මුකුත් වැඩ කරන්නේ නැහැ. අර එක තැනකට වෙලා ෆෝන් එක දිහා බල ඉඳලා ලංකාවේ ඉන්න බහුතරය වගේ. ඇයි ෆෝන් එකේම ඉන්නේ බලන්නකො ලංකාවේ ඉන්න බහුතරය. හරිද? මේ කට ඇරියොත් බයිනවා කාට හරි. ඒ හැර මනස විකෘතිලා ෆෝන් එකේම ඉන්නේ. බලන්නකො මගේ මේ ෆෝන් එකේ තියෙන ඔය ඇප් එක. හරිද? ඇප් එකේ නම හෙලකුරු. ඔය නිවුස් එන්නේ එසන කියලා. හරිද? ඔය නිවුස් එකක් එදී හදිස්සියට මම ඕක දාගෙන ඉන්න. තව ටික දවසකින් මම ඕක අයින් කරලා දාන්න සිද්ධ වෙනවා. හරිද? මොකද්ද වෙන්නේ? ඒකේ ඔන්න නිවුස් එකක් එනවා. හොම්බු ගුණහාරපෙන් බැනගෙන යනවා. හරිද? බයින අරයට බයිනවා මෙයාට බයින. ඉතින් ඕකේ බැන්න කියලා වැඩකුත් නැහැ. හරිද? ඕකේ කෑ ගැහුවා කියලා එලවටත් නැහැ මෙලවටත් නැහැ. තව මනුස්සයකට වැඩකුත් නැහැ. හරිද? ඔහේ කියෝ ඔහේ ඉන්නවා. අර මනස චුට්ටක් අවුල් වෙලා. හරිද? අන්න ඔහොම තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඕක ඔහොම හිටපු අයට ෆෝන් එකක් දිහා බල ඉතින් TikTok වීඩියෝ එකක් දිහා බල ඔහේ නිකන් කියෝ ඉන්නවා. අනේ කොච්චර ලස්සනද. හරිද? මෙහෙම කික ඒ වගේ අර සෝෂල් මීඩියා ජීවිතය කරගෙන ඉන්නවා. ඉගෙන ගන්න නැහැ. අයගේ පාර ලස්සනයි කියන ඕන්න ඕක. නැත්නම් අනවශ්‍ය වීඩියෝ එක කසබ්බ වීඩියෝ එකක් දිහා බල ඔහොම ඉන්නවා. එතකොට මේකට මොකද වෙන්නේ මොලේට? අලුතින් දෙයක් හිතන්න දන්නේ නැහැ. අලුතින් බිස්නස් එකක් ගැන හිතන්න කොහොමවත් දන්නේ නැහැ. ලෝකේ අලුත් දේවල් තියෙනවා කියලා අහලා දැකලා තියෙනවා. නමුත් ඒ දෙයක් කරන්න දන්නේ නැහැ. කවුරු හරි කරොත් බහිනවා. හරිද? බැන ඉන්නවා. ඒකනේ දන්නේ. එතකොට මේ මනුස්සයාගේ අනාගතේ මොකද වෙන්නේ? ජොබ් එකකට යනවා. O level fail. A level නැහැ. ජොබ් එකක් දුන්නත් දෙන්නේ මහා 2.50 ජොබ් එකක්. අම්මා තාත්තා අසනීප වෙනවා. අම්මා තාත්තට බෙහෙත් ගන්න සල්ලි තියෙද? නැහැ. හරි මේ දෙන්නා බෙහෙත් ගන්න බැරුවත් සමහර වෙලාවට අසනීප වෙලා මොන හරි වෙලා යම් දේවල් වෙන්න පුළුවන්. හරිද? අසරණ වෙනවා අන්නේ දවසක. අන්න ඕක තමයි වෙන්නේ. කරන්න ඕන දේ කාලේ කරන්න ඕන දේ කරේ නැහැ. හරිද? නොකර යුතු වැඩ කරන්න ඕන දැන් ඉගෙන ගන්න ඕන කාලේ නොකල යුතු දේවල් කරගෙන ඉන්නවා. හරිද? ඉගෙන ගන්න ඕන කාලේ වෙන දේවල් කරගෙන ජොලි ඉන්නවා. තව ටිකක් වයසට ගියාට පස්සේ අම්මා තාත්තා අසනීප වුණාට පස්සේ ඒ දෙමව්පියන් සලක් ගන්න බැරුණාට පස්සේ තමන්ගේ සම වයස යාළුවෝ වාහන පදිද්දි මේ අකා නිකන් අර පයින් යනවා. දැන් බයිසිකල් කෑල්ලක බයික් එකක් ගන්න හීන මේ හොය ඉන්නවා. අනික මේකත් හිතන්න ඔයාලගේ ඔය හීන අතර වැඩ කරන මහන්සි වෙන මගේ මෙහා පැත්තේ ඉන්න යාළුවා අනාගතේ මොන වාහනේ යයිද දන්නේ මං මේ වගේ ගුණා වගේ ඔයාලා කරන්නේ මොකද අර අහිංසකව පන්තියේ පැත්තකටලා ඉන්න ඔය යාළුවන්ට බයිනව අපහාස කරනවා අපෝ ගොඩයක් නැතන් පිරිළමෙක් ඉන්නවා ගේනු ළමයා වගේ අපෝ පැත්තකටලා පන්ති ඉන්නවා හරිද ගේනි කියලා අපහාස කරනවා එක්කෝ නැත්තම් මේ මොකක් හරි එකක් කියනවා එහෙම කියලා අපහාස කර ඉන්නවා හරිද ඔය නිකන් ඔය කෑකෝ ගහන ඒ කියන්නේ මං කියන්නේ වැඩක් නොකරන කම්මැලිකමින් ඉන්න පිරිස. ඊට පස්සේ මේ අර අහිංසකව හිටපු ළමයා සමහර වෙලාවට හොඳට ඉගෙනගෙන කියන දේ අහලා කීකාරෝ හිටපු ළමයා ඒ ළමයා අනාගතේ ඉහළම වාහන පදිද්දි හොඳම තැනක තමයි ඒ මනුස්සයාගේ අයිතිම ආයතනයේට ඔය කෑකෝ ගහන මෙලෝදයක් මේ කරන්න බැරි වෙච්ච ළමයා ඒ ළමයාගේම ආයතනයේ වැඩකට යාවි අනාගතේ. එහෙම ලෝකේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හරිද? අන්න ඒක නිසා පුළුවන් තරම් මම කියන්නේ මේ කාලෙදී කළ යුතු දේ කරන්න. කළ යුතු දේ තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගන්න. හරිද? අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව හරි කාලේ හරි වැඩේ කරොත් මේ වැඩේ කොට දාගන්න පුළුවන්.
ඒක තමයි ඔය කියන්නේ මේ කාලේ දුක් විඳොත් අනාගතේ සැප විඳින්න පුළුවන් කියන එක. හරිද? මේ කාලේ දුක් විඳොත් අනාගතේ සැප විඳින්න පුළුවන්. නමුත් ඔයාලා දුකක් ලෙස දකින්න එපා. මම නම් දකින්නේ මහන්සි වෙන එක සැපක් විදිහට. මම මේ ළමයිට උගන්වන එක මම දකින්නේ සැපයක් විදිහට. මේක ලේසි වැඩක් නෙමෙයිනේ. අපි කරන දේ සතුටින් කරද්දී ඒ දේ රඳා පවතිනවා වැඩි. මං ඔයාලට උගන්වන එක මම හරිම ආසාවෙන් කරන්නේ. කොයිම වෙලාවකවත් දැන් මම මේ කතා කරද්දී මගේ උගුරේ අමාරුවක් ඒවසල ගාණක්වත් නැහැ මට. හරිද? හිටගෙන ඉන්නවා දෙව්ව ගාණක් නැහැ. මම මගේ ළමයිට උපදෙස් දෙනවා. මගේ ළමයිව දියුණු කරන්න තමයි මේ හදන්නේ කියන අදහසින් මම ආසාවෙන් මේ වැඩේ කරනවා. අද ඒ වගේ ඉගෙන ගන්න ඔයාලා මම දියුණු වෙන්න, Taman දියුණු වෙන්න මම මේක කරන්නේ. අද මගේ අනාගත වෙනුවෙන් කරන්නේ, අම්මා තාත්තගේ දියුණුව වෙනුවෙන් කරන්නේ. කවදා හරි මම ගොඩ යනවාමයි කියලා හිතාගෙන වැඩේ කරන්න. ඔයාලට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. Taman ගැන හිතලා මේ වැඩේ ගොඩ දාගන්න. හරි නේද? හරි. සර්